හායි කොහොමද ඔයාලට ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ තියෙන අයහපත් කාලගුණය නිසා ගොඩාක් දෙනා අපහසුතාවයට පීඩාවට පත් වෙලා ඉන්නවා. මුලින්ම විශ් කරනවා මේ හැමෝටම මේ අයහපත් කාලගුණය වෙනස් වෙලා ඔයාලට වෙනදා වගේම සතුටින් ඔයාලගේ ජීවිතේ ගෙනියන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් කියන්න ඕනේ මේ වීඩියෝ එක අරගෙන එන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලන්ටම. මොකද ගොඩාක් අය කොලජන් කොලජන් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ගොඩාක් දෙනෙක් හිතනවා කොලජන් එකක් පාවිච්චි කරාම මුළු ඇඟම ඔයාගේ ස්කින් එක සුදු වෙනවා කියලා. ඉතින් සුදු වෙන්න බලාගෙන කොලජන් බොන්න එපා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඇඟම සුදු වෙන ග්ලූටතයන් ඩ්‍රින්ක් එකක් ගෙදරදිම හදාගන්න. ඉතින් අද මම ඒක ගැන තමයි ඔයාලට වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් හැම සුදු වෙන එකයි කොලජන් එකයි පටල ගන්න එපා. ඉතින් මේක හදන්න ඉස්සෙල්ලාම මම ගන්නේ කැරට්. කැරට් වලින් ඔයාට ගොඩාක් හොඳ බෙනිෆිට්ස් හම්බ වෙනවා. මම මේ උඩින් වීඩියෝ එකේ දාලා තියෙන්නේ ඔයාට කැරට් පාවිච්චි කරාම හම්බ වෙන බෙනිෆිට්ස්. ඊට පස්සේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට බීට්රූට් තමයි යූස් කරන්නේ. ඊට පස්සේ ගන්නවා වට්ටක්කා. ඉතින් වට්ටක්ක වලින් පුළුවන් ඔයාට මේ වට්ටක්ක ක්‍රියා කරනවා සන් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට. ඒ කියන්නේ හිරු එළියෙන් ඔයාගේ ස්කින් එකට වෙන ගොඩාක් ඩැමේජස් වළක්වන්න මේ වට්ටක්ක වලට පුළුවන්. ඒ වගේම දෙහිත් ගන්නවා. දෙහි බිඳු කීපයක් තමයි මේ ඩ්‍රින්ක් එකට ඇඩ් කරන්නේ. ඉතින් දෙහි වලිනුත් ඔයාලා දන්නවනේ ඉතින් ස්කින් එකට හම්බෙන්නේ මොන වගේ බෙනිෆිට්ස්ද කියලා. ඉතින් ඒ හින්දා දෙහිත් අපි එකතු කරගන්නවා. විටමින් C බහුල නිසා ඔයාගේ ස්කින් එක ගොඩාක් ටෝන් අප් කරන්න ගොඩාක් උදව් වෙනවා. ඉතින් බීට්රූට් ගැන කතා කරොත් බීට්රූට් වලින් ඔයාගේ ස්කින් එක රෝස පාට. එහෙම නැත්නම් ඔයාගේ ෆුල් බොඩි එකම මූණ විතරක්වත් ඇඟ විතරක්වත් නෙමෙයි ෆුල් බොඩි එකම රෝස පාට කරනවා. කැරට් වලින් ඔයාට yellowish එතකොට ස්කින් එක දීප්තිමත් කරනවා. ඒ වගේම ඔයාගේ ලප කැලල් නැති කරනවා. ඉතින් හැමෝම ආසයිනේ සුදු වෙන්න. හැමෝම කියන දේ ආස දේ තමයි සුදු වෙන්න ඕනි, ග්ලෝ වෙන්න ඕනි, ස්කින් එක ක්ලියර් වෙන්න ඕනි. ඉතින් මේ ඩ්‍රින්ක් එක ඔයාලා හදලා බීලා බලන්න. ඔයාලට හොඳ රිසල්ට් හම්බ වෙනවා. ඉතින් මේ වගේ කැරට්, මේ බීට්, එතකොට වට්ටක්ක මේ වගේ තුනක් තමයි ඕන කරන්නේ. ඒත් එකම දෙහි ගෙඩියක් වගේ ප්‍රමාණයක් ගත්තාම ඇති. ඔයාට මේක හදලා බොනකොට හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා. මම මෙන්න මේ විදිහට මේ ටික චූටියට කපලා ගන්න උනත් පුළුවන්. මොකද එතකොට ග්‍රයින්ඩ් කරගන්න ලේසි වෙන හින්දා. ඉතින් වට්ටක්කා, කැරට්, බීට් මේ තුන තමයි මේ ජූස් එක හදන්න ගන්නේ. ඔයා මේක උදේම හිස් බඩ තමයි බොන්න ඕනේ. ඉතින් අපි යමු දැන් ජූස් එක කොහොමද හදාගන්නේ කියලා බලන්න. දැන් මම මේ බෙන්ඩර් කරලා පෙරා ගන්නවා. මෙන්න මේ විදිහට වීදුරුවකට පෙරා ගන්නවා. පේනවනේ පාට හරිම නිකන් රෝස් පාට රතු පාටක් වගේ තමයි තියෙන්නේ ඒක. මාර ලස්සන කලර් එකක් එන්නේ. ඉතින් මේක තමයි බොන්නේ. මේකට ළමයි සීනි, ලුණු මොනවාක්වත් ඇඩ් කරන්නේ නැහැ. ලොකු ප්‍රමාණයක් බොන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් බොන්න. හිස් බඩ ඔයාලා බොන්න. ඉතින් මේක බොනකොට ඔයාට ටික දවස් 14ක් හෝ මාසයක් උඩරිම එක දිගට try කරන්න please. නැත්නම් මගදී ඔයාලා මේක අතාරින්න එපා. දැන් මේක හදලා ඉවර වෙලා මේ විදිහට දෙහි බිඳු කීපයක් දාලා තමයි බොන්නේ. ඉතින් ඔයාලා මේක දවස් දෙකක් හදලා බීලා අනේ රිසල්ට් එකක් නැහැ කියලා අතාරින්න එපා. මේකේ හම්බෙන රිසල්ට් එක ඔයා කොලජන් එකක් බොනවටත් වැඩිය හොඳට ඔයාගේ ස්කින් එක සුදු කරනවා. නැත්නම් ඔයාගේ හැම ගොඩාක් ග්ලෝ කරනවා. එතකොට හැමේ තියෙන කැලල් නැති කරන්න ගොඩාක් උදව් කරනවා. ඉතින් අපි ක්‍රීම් එකක් පාවිච්චි කරත් එහෙම නැත්නම් මොනවා පාවිච්චි කරත් අපේ ස්කින් එකට අපි බලාපොරොත්තු වෙන්නේ එකම ප්‍රතිඵලෙ. ඒක සුදු වෙන්න ඕනේ. ඒක නැත්නම් හැම ක්ලියර් වෙලා ලස්සන වෙලා පිම්පල්ස් නැතුව වෙන්න ඕනේ. එහෙමනේ අපි මේ සාමාන්‍ය අපේ ටාගට් එක ඒකනේ. හැබැයි මේක විවොත් ඔයාගේ හැම දෙයක්ම මේකෙන් වෙනවා වගේම ඔයාගේ ස්කින් එක ෆුල් බොඩි. අර අත්පය එක පාටක්, බෙල්ල එක පාටක්, අපි ක්‍රීම් ගාන ඒරියාස් එක පාටක් වෙන්නේ නැහැ. ඔයාලා බලන්න මගේ ඇඟිලි
පුරුක් කියලානේ අපි කියන්නේ. අන්නේ හරි සාමාන්‍ය ගොඩක් දෙනෙක්ගේ ඩාර්ක් වෙනවා. හැබැයි මගේ එහෙම වෙන්නේ නැහැ. මොකද ෆුල් බොඩි එකම එකපාරටක් කරගන්න පුළුවන් මේ ඩ්‍රින්ක් එකෙන්. ඉතින් ඒක නිසා ක්‍රීම් යූස් කරන අයගේ ගොඩාක් ඇඟිලි පුරුක් කළු වෙලා තමයි තියෙන්නේ. ඉතින් බ්ලීචින් දේවල් වලට යන්න එපා. හරිම ආදරෙන් කියනවා ඔයාලා මේ ඩ්‍රින්ක් එක හදලා බොන්න කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.